මුත්‍රා ආසාදනය, මුත්‍රා දැවිල්ල. මේ සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් Health Plus by ප්‍රනාන්ඩු මගේ channel එක තුලින් ඔයාලගේ ජීවිතයට නිරන්තරයෙන් වැදගත් වෙන සෞඛ්‍ය කාරණා, ඒ වගේම ලිංගික කාරණා, රූපලාවන්‍ය කාරණා, මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් වැදගත් වෙන විවිධ වැඩසටහන් නිරන්තරයෙන් අරගෙන එනවා. ඉතින් වෙනද වගේම අදත් ආදරයෙන් මතක් කරනවා Health Plus by ප්‍රනාන්ඩු මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඒ වගේම ඉදිරියට කතා කරොත් හොඳයි කියලා හිතෙන මාතෘකා ඔයාලට තවත් කරුණු දැනගන්න ඕනේ සෞඛ්‍ය කාරණා තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකට ඇතුළත් කරන් යන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ සම්බන්ධයෙන් හරියටම දැනගන්න වීඩියෝ එකේ මුල ඉඳන් අග වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එක බලන්න. වයස් භේදයකින් තොරව ජීවිතයේ ඕනම අවස්ථාවක පුද්ගලයෙක්ට ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් තමයි මේ මුත්‍රා ආසාදනයක් කියලා කියන්නේ. ඉතින් මුත්‍රා ආසාදනයක් කොයිම හෝ අවස්ථාවක ජීවිතේ ඔයාට ඇති වෙලා තියෙනවා නම් ඔයා දැනටමත් අත්විඳලා ඇති මුත්‍රා ආසාදනයක් ඇති වුනහම ඒ ඇති වෙන වේදනාව කොයිතරම් වේදනාකාරී අත්දැකීමක්ද කියලා. ඉතින් මුත්‍රා ආසාදනයක ඇති වෙන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මුත්‍රා දැවිල්ල. මේ මුත්‍රා දැවිල්ල කෙනාගෙන් කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක්ට මුත්‍රා පිට කරන්න කලින්ම මේ මුත්‍රා දැවිල්ල ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට මේ මුත්‍රා දැවිල්ල මුත්‍රා පිට කරන්න ගත්තට පස්සේ ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඉන්න පුළුවන් එයාට මේ මුත්‍රා දැවිල්ල ඇති වෙන්නේ මුත්‍රා පිට කරාට පස්සේ. ඉතින් මේ කොහොම දැනුණත් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි මේ මුත්‍රා දැවිල්ල ඇති වුණාට පස්සේ එක්ක මුත්‍රා කරන්න කලින් හෝ මුත්‍රා පිට කරාට පස්සේ ඇතිවන මේ දැවිල්ල ගොඩාක් වෙලා තියෙනවා කියන කාරණය. ඒ වගේම තමයි මේ මුත්‍රා ආසාදනයක් ඇති වෙච්ච පුද්ගලයින්ට මේ මුත්‍රා පිට කරද්දී නිකන් පිච්චෙනවා වගේ දැනෙන්න පුළුවන්. නැත්තම් ගින්දරට වගේ ගොඩක් රස්නෙට මුත්‍රා පිට වෙනවා දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පිට කරන මුත්‍රාවල පැහැය වෙනස්කමක් වෙනදට වඩා දැක ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝස පැහැයට නැත්තම් රතු පැහැයට මුත්‍රා පිට වෙන්න පුළුවන්. නැත්තම් මුත්‍රාත් එක්ක ලේ පිටවීමක් දැක ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ මුත්‍රා ආසාදනයක් තියෙන අවස්ථාවකදී මුත්‍රා පිට කරද්දී ඔයාට යටිපඩ ප්‍රදේශයේ වේදනාවක් දැනෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට සැරින් සැරේ මුත්‍රා පිට කරන අවශ්‍යතාවය ඇති වෙනවා නැත්තම් මුත්‍රා පිට කරන්න අවශ්‍යතාවය ඇති වෙනවා. මුත්‍රා පිට කරන්න ගියත් වැඩි මුත්‍රා ප්‍රමාණයක් පිට වෙන්නේ නැහැ. නමුත් ඔයාට සැරින් සැරේ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඉතින් මුත්‍රා ආසාදනයේදී මෙන්න මේ කියන රෝග ලක්ෂණයත් ඉතාමත් වැදගත් රෝග ලක්ෂණයක්. ඔයාට මුත්‍රා ආසාදනයක් ඇති වෙලා කියලා හඳුනගන්න. ඒ වගේම තමයි වයසක ඒ කියන්නේ වැඩිහිටි පුද්ගලයෙක්ට මේ මුත්‍රා ආසාදනය ඇති වෙච්ච වෙලාවක හෝ නැත්තම් වකුගඩු දක්වා මේ මුත්‍රා ආසාදනයේ පැතිරිච්ච අවස්ථාවකදී කොන්ද වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ කිව්වේ මුත්‍රා ආසාදනයේදී ඔයාට ඇතිවන රෝග ලක්ෂණ. ඒ වගේම කෙනෙක්ට ඇඟ සීතල කරලා උණ ගන්නත් පුළුවන් මුත්‍රා ආසාදනයක් ඇති වුනහම ඒක තීව්‍ර වෙච්ච අවස්ථාවකදී. උණ ඇති වෙනවා. ඒ වගේම ඇඟ සීතල කරලා උණ ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔයාට එකක් හෝ කීපයක් ඇති වෙන්න පුළුවන්. හැමෝටම මේ ලක්ෂණ ඔක්කොම ඇති වෙන්නේ නැහැ. මේ කිව්ව ලක්ෂණ වලින් එකක් හරි කීපයක් හරි ඔයාටත් ඇති වෙනවා නම් ඔයාට අඳුරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මේක මුත්‍රා ආසාදනයක් කියලා. මොකද අඳුරගත්තොත් තමයි අපිට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන් වෙන්නේ. මුත්‍රා ආසාදන ගැන මතක් කරද්දී වැඩිපුරම මුත්‍රා ආසාදන වලට ගොදුරු වෙන්නේ කාන්තාවෝ. ඒකට හේතුව තමයි කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය නැත්නම් මේ මුත්‍රා පිට කරන මුත්‍රා මාර්ගය පිරිමි පුද්ගලයෙක්ගේ මුත්‍රා මාර්ගයට වඩා කෙටි. ඒ නිසා පහසුවෙන් ඉතා ඉක්මනින් විස බීජ ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවගේ මේ මුත්‍රා පිට කරන බාහිර මුත්‍රා විවරයේ පිහිටලා තියෙන්නේ යෝනි මාර්ගය සහ ගුද මාර්ගයට ඉතාමත් ආසන්නයි. ඉතින් ඔයාලා දන්නවා ගුද මාර්ගය සහ යෝනි මාර්ගය කියලා කියන්නේ විස බීජ බහුල ප්‍රදේශයක්. ඉතින් මේ විස බීජ පහසුවෙන්ම කාන්තාවගේ මුත්‍රා මාර්ගයට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා කාන්තාවන්ට නිතර මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාව වැඩි. දැන් අපි බලමු මුත්‍රා ආසාදනයක් ඇති වෙන්නේ කොහොමද කියලා. මුත්‍රා ආසාදනයක් සාමාන්‍යයෙන් ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි විස බීජ. විස බීජ කියලා කිව්වම මුත්‍රා ආසාදන ඇති කරන්න ප්‍රධානව බලපාන විස බීජය තමයි බැක්ටීරියා. බැක්ටීරියා වලට අමතරව කලාතුරකින් දිලීර සහ වෛරස මගිනුත් මේ මුත්‍රා ආසාදන ඇති කරනවා. නමුත් බහුල මුත්‍රා ආසාදන ඇති කරන්න හේතු වෙන්නේ බැක්ටීරියා. සාමාන්‍යයෙන් අපේ මුත්‍රා මාර්ග පද්ධතියට විස බීජ ඇතුල් වෙන්නේ පහළින්. ඒ කියන්නේ මුත්‍රා පිට කරන බාහිර විවරය හරහා තමයි මුත්‍රා ශේෂ්ඨ නැත්නම් මේ මුත්‍රා මාර්ග පද්ධතියට විස බීජ ඇතුල් වීම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ මුත්‍රා පද්ධතිය සැලැස්ම ගත්තොත් එහෙම මුලින්ම තියෙනවා වකුගඩු දෙක. මේ වකුගඩු දෙක හරහා තමයි මුත්‍රා ප්‍රදානව පෙරීම සිද්ධ වෙන්නේ.
මේ වක්කඩ දෙකෙන් පෙරෙන මුත්‍රා ටික කුඩා වාහිනී දෙකකින් නැත්නම් කුඩා බට දෙකකින් අපේ මුත්‍රාශයට අරගෙන එනවා. මුත්‍රාශයට මේ මුත්‍රා ටික එකතු වෙනවා. ඊට පස්සේ මේ එකතු වෙන මුත්‍රා ටික කුඩා බටයකින් බාහිර පරිසරයට මුදා හැරීම කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මුත්‍රා පද්ධතිය සැලැස්ම සාමාන්‍යයෙන් සැකසීලා තියෙන්නේ. ඉතින් විස බීජයක් බාහිර විවරයට ඇතුල් වුණාට පස්සේ මුත්‍රා මාර්ගයට හෝ නැත්නම් මුත්‍රාශයට මුත්‍රා වාහිනී වලට වක්කඩු වලට මේ ඕනම එකක් ආසාදනය කරන්න හැකියාව තියෙනවා. ඉතින් ආසාදනය වෙන ස්ථානය අනුව ඇතිවන රෝග ලක්ෂණත් වෙනස් වෙන්න පුළුවන්. වකුගඩු ආසාදනය වෙච්ච අවස්ථාවලදී නැත්නම් මේ විස බීජයේ වක්කඩ දක්වා පැතිරිච්ච අවස්ථාවලදී ඔයාලට කොන්දේ වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. වක්කඩු වලට හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මුත්‍රා ආසාදනයක් කියලා කියන්නේ නොසලකා හරින්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මම කලිනුත් මතක් කරා මුත්‍රා ආසාදනයකදී මුත්‍රා මාර්ගයට විස බීජ ඇතුල් වෙන්නේ මුත්‍රා මාර්ගයේ පහළින්. ඒ කියන්නේ බාහිර විවරය හරහා. ඉතින් මේ විදිහට බාහිර විවරයට ඇතුල් වෙන මේ විස බීජ ඉහළට තමයි ගමන් කරන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි මුත්‍රා පිට කරද්දී මුත්‍රා පිට කරන්නේ ඉහළ සිට පහළට. විස බීජ ගමන් කරන්නේ පහළ සිට ඉහළට. ඉතින් මුත්‍රා පිට කරද්දී මේ ගමන් කරන විස බීජ මුත්‍රාත් එක්ක පිට වෙලා යෑමක් නැත්නම් අයින් වෙලා යෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි දැන් බලමු මුත්‍රා ආසාදනයක් ඇති වෙන්න ප්‍රධානම බලපාන හේතු මොනවද කියලා. විශේෂයෙන් බලපාන දේ තමයි පිරිසුදුකම. ඔයා පිරිසුදුභාවයෙන් අඩු කෙනෙක් නම් පුද්ගලික ස්වස්ථතාවය අඩුයි නම් පිරිසුදු ඇටැඳුම් අඳින්නේ නැත්නම් ඉතින් ඒ වගේ අයට නිතර මුත්‍රා ආසාදන ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි ඔයා හොඳට වතුර බොන්නේ නැත්නම් වතුර පානය කර නැත්නම් මේ දියර වර්ග පානය කරන එක ඉතාමත් අඩු කෙනෙක් නම් ඒ වගේම තමයි ඔයා මුත්‍රා බර තද කරගෙන ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලා හිර කරගෙන ඉන්න කෙනෙක් නම් ඒ වගේ කට්ටියටත් මේ මුත්‍රා ආසාදන ඇති වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම දියවැඩියාව වගේ රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඒගොල්ලන්ටත් වැඩි අවදානමක් තියෙනවා මුත්‍රා ආසාදන ඇති වෙන්න. විශේෂයෙන්ම දියවැඩියාවට ප්‍රතිකාර නොගන්න අවස්ථාවලදී ඒ කට්ටියගේ රුධිරයේ සීනි මට්ටම වැඩි නිසා මුත්‍රා ආසාදන ඇති වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩි. ඒ වගේම තමයි මුත්‍රාශය ගල් වකුගඩු ගල් තියෙන පුද්ගලයින්ට. ඒ වගේම ඇඳෙන් බහැලා යන්න බැරි රෝග තත්ත්වයකින් පෙළෙන අවස්ථාවලදී අපි දන්නවා මුත්‍රා බට දාලා නැත්නම් මේ කැතීටරයක් දාලා මුත්‍රා අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී මුත්‍රා බට නැත්නම් මේ කැතීටර ඇතුළත් කරද්දී නිවැරදි ක්‍රමවේදය ඇතුළත් කරේ නැත්නම් ඒ වගේම දිගු කාලයක් මේ කැතීටර නැත්නම් මුත්‍රා බට පළඳිනවා නම් අන්න ඒ වගේ පුද්ගලයින්ටත් මුත්‍රා ආසාදන ඇති වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි පුද්ගලයන් කිහිප දෙනෙක් සමග ලිංගික සම්බන්ධතා පවත්වනවා නම් ඒ වගේම ගර්භණී කාලෙදිත්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් වලදීත් මුත්‍රා ආසාදනයක් ඇති වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩි. මුත්‍රා ආසාදනයක ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඔයාට පුළුවන් යූරින් පුල් රිපෝට් එකක් අරගෙන මුත්‍රා වලට විස බීජයක් හරියටම ඇතුල් වෙලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒකෙන් සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන් නිසා හරියට විස බීජයක් ඇතුල් වෙලාද නැද්ද කියලා UFR එකක් නැත්නම් යූරින් පුල් රිපෝට් එකකින් බලා ගන්න පුළුවන්. මේ විදිහට යූරින් පුල් රිපෝට් එකක් අරගෙන විස බීජයක් ඇතුල් වෙලා කියලා දැනගත්තා නම් ඊළඟට කරන පරීක්ෂණය තමයි යූරින් කල්චර් රිපෝට් එක. ඒකෙදි දැනගන්න පුළුවන් මේ යූරින් වලට නැත්නම් මුත්‍රා වලට ඇතුල් වෙලා තියෙන විස බීජය හරියටම මොකක්ද කියලා. ඉතින් විස බීජය හරියටම අඳුරගෙන ඔයාගේ වෛද්‍යවරයා ඔයාට ඒ විස බීජය විනාශ කරන්න ඕනි ඖෂධ ලබා දීම සිදු කරනවා. ඉතින් මේකෙදි කියන්න ඕනේ මේ පරීක්ෂණ වලට මුත්‍රා සාම්පලයක් ගන්නකොට නිවැරදි ආකාරයට ලබා ගන්න ඕනේ. ඉතින් එහෙම හරියට මුත්‍රා සාම්පලයක් ගන්න විදිය හදන්නේ නැත්නම් මගේ channel එකේ වීඩියෝ එකක් ඇතුළත් වෙනවා මුත්‍රා සාම්පලයක් නිවැරදිව ගන්න ආකාරය ගැන. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ මුත්‍රා ආසාදනයකදී ඔයාට ඔයාගේ වෛද්‍යවරයා ලබා දෙන්නේ ඇන්ටිබයොටික්ස්. අනිවාර්යයෙන්ම මේකෙදි මතක තියාගන්න ඕනි කාරණයක් තමයි මේ ඇන්ටිබයොටික්ස්. නැත්තම් මේ දේවල් ඔයා හිතන විදිහට ෆාමසි වලින් ගිහිල්ලා ඉල්ලගෙන ගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මුත්‍රා ආසාදනයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් එක්ක යොමු වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මේකෙදි ලබා දෙන මේ ඇන්ටිබයොටික්ස් නැත්තම් මේ ඖෂධ හරියටම ගනිද්දි මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඖෂධ නිවැරදි මාත්‍රාව ගන්න ඕනේ, නියම කරන වෙලාවටම ගන්න ඕනේ. ඒ වගේම නියම කරන කාල සීමාව පුරාවටම ගන්න මතක තියාගන්න ඕනේ. මේකෙදි සමහරු කරන වැරැද්දක් තමයි මේ ප්‍රතිකාර ගත්තට පස්සේ දින 2-3ක් යනකොට රෝග ලක්ෂණ ටික අඩු වෙනකොට, ඒ කියන්නේ අර මුත්‍රා දැවිල්ල වගේ අමාරු රෝග ලක්ෂණ ටික අඩු වෙනකොට මේ බෙහෙත් නතර කරනවා දානවා. ඒ කියන්නේ ප්‍රතිකාර ගන්න එක නතර කරනවා. ඉතින් ඒකෙදි වෙන්නේ සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැහැ. මොකද අර විස බීජය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැහැ. නැවතත් ඔයාට ටික දවසක් ගියාට පස්සේ මේ මුත්‍රා ආසාදනය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේ නිසා ඔයාගේ වෛද්‍යවරයා ඔයාට බෙහෙත් නියම කරපු කාල සීමාවක් තියෙනවා නම් ඒ කාල සීමාවටම ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. සමහර අවස්ථාවලදී දින 5ක් නැත්නම් දින 7ක් හෝ දින 10ක් ගන්න මේ ප්‍රතිකාර නියම කරන අවස්ථා තියෙනවා.
ඉතින් ඔයාට හිතුමතේ නතර කරන්න එපා. මේ කාල සීමාව පුරාවට නිවැරදි මාත්‍රාව ගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. මොකද මුත්‍රා ආසාදන කියලා කියන්නේ ප්‍රතිකාර ගත්තොත් එහෙම පහසුවෙන් සුව කරන්න පුළුවන් රෝග තත්ත්වයක් නිසා. මුත්‍රා ආසාදනයක් ඇතිවීම වළක්ව ගන්න. නැත්නම් නිතර ඇතිවීම වළක්ව ගන්න මොනවද අපිට ගෙදරදීම කරන්න පුළුවන් දේවල්. ප්‍රධානම දේ තමයි හොඳට වතුර බොන්න ඕනේ. වතුර නැත්නම් දියර වර්ග පානය කරන්න ඕනේ. මේකෙදි දවසකට වතුර වීදුරු 8ක් 10ක්වත් පානය කරන්න ඕනේ. ඒ කියන්නේ දිනකට පුද්ගලයෙක් වතුර ලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක් බොන්න ඕන. සාමාන්‍යයෙන් මේ මුත්‍රා ආසාදනයක් ඇති වෙලා ඔයා ප්‍රතිකාර ගන්නවා නම් ප්‍රතිකාර ගන්න ගමන් නම් ඉන්නේ ඒ අතරතුරත් හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම තමයි මුත්‍රාශය නිතරම හිස් කරන්නත් ඕනේ. මුත්‍රා බර තද කරගෙන හිර කරගෙන දිගු වෙලාවක් ඉන්න එපා. මුත්‍රා පිට කරද්දී මේ මුත්‍රාශය සහ මේ මුත්‍රා මාර්ගයට ඇතුල් වෙන විස බීජ අයින් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා නිතරම මුත්‍රා පිට කරන්නත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ලිංගික සම්බන්ධතාවයකට පෙර හා පසු මුත්‍රා පිට කිරීම ඉතාම අවශ්‍යයි. ඒ වගේම ලිංගික සම්බන්ධතාවයකින් පස්සෙත් මේ ලිංගික අවයව සහ මේ මුත්‍රා මාර්ගය මේ ප්‍රදේශයන් නිවැරදිව පිරිසිදු කරගන්නත් ඕනේ. විශේෂයෙන්ම මේ ලිංගික අවයව සහ මේ මුත්‍රා මාර්ගයේ පිහිටන ප්‍රදේශය පිරිසුදු කරද්දී මුත්‍රා මාර්ගයේ මේ ප්‍රදේශයන් ඉහළ සිට පහළට තමයි පිරිසුදු කරන්න ඕනේ. ඒ වගේම මුත්‍රා මාර්ගය පිරිසුදු කරලා පස්සේ තමයි ගුද මාර්ගයේ මේ දේවල් පිරිසුදු කරන්න ඕනේ. කොයිම වෙලාවකවත් ගුද මාර්ගය පිරිසුදු කරපු අතින්ම මුත්‍රා මාර්ගය පිරිසුදු කරන්න එපා ඒ වෙලාවේ. මුත්‍රා මාර්ගය පිරිසුදු කරලා ඊට පස්සේ ගුද මාර්ගය පිරිසුදු කරන්න. මොකද ගුද මාර්ගය, යෝනි මාර්ගය මේ දේවල් කියලා කියන්නේ විස බීජ ඉතාමත් වැඩිපුර ගැවසෙන ප්‍රදේශයන්. ඒ නිසා විස බීජ පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඔයා ගුද මාර්ගය පිරිසුදු කරගatiන් ඒ අවස්ථාවේම නැවත මුත්‍රා මාර්ගය පිරිසුදු කිරීමක් කරනවා. ඒ වගේම ඔයා දියවැඩියාව තියෙන පුද්ගලයෙක් නම් දියවැඩියාව පාලනයකින් යුතුව තියාගන්න ඕනේ. පාලනය කරන තත්ත්වයටදී මේ දියවැඩියාව තියෙනවා නම් මේ මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාව අඩුයි ඒ වගේ පුද්ගලයින්ට. ඒ වගේම තමයි පුද්ගලික ස්වස්ථතාවය හොඳින් පවත්වා ගන්න, පිරිසුදු යට ඇඳුම් අඳින්න, කපු යට ඇඳුම් අඳින්න, ඔසක් කාලෙදී පුද්ගලික සනීප ආරක්ෂාව හොඳින් පවත්වා ගන්න. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් ඔයාට පුළුවන් මේ මුත්‍රා ආසාදන වලට ගොදුරු නොවී ඉන්න අවස්ථාව හදාගන්න. අපි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඕනම පුද්ගලයෙක්ට ඕනම අවස්ථාවක ඇති වෙන්න පුළුවන් මුත්‍රා ආසාදන සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ වැදගත් සෞඛ්‍ය කාරණා නිතරම දැනගන්න Health Plus by ප්‍රනාන්දු මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.